SL EduMaster YouTube නාලිකාවෙන් ගෙනෙන තවත් වීඩියෝ එකකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. සිතියම් ලකුණු කිරීමේ වීඩියෝ මාලාවේ පස්වෙනි වීඩියෝ වන මෙම වීඩියෝවෙන් අප ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ පැරණි වරායන් කිහිපයක වැදගත්කම පිළිබඳ කෙටි හැඳින්වීමක් සමගින් එම ස්ථාන පහසුවෙන් නිවැරදිව සිතීමේ ලකුණු කරන ආකාරය පැහැදිලි කිරීමට. එහෙනම් අපි යමු අද අපේ වීඩියෝ එකට. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මධ්‍යගතව සහ මුහුදු සේද මාවතේ වැදගත් සන්ධිස්ථානයක පිහිටීම නිසා ඈත අතීතයේ සිටම ආසියානු වාණිජ ඉතිහාසය තුළ ප්‍රබල භූමිකාවක් ඉටු කිරීමට සමත් වෙලා තියෙනවා. දිවයිනේ වරාය පද්ධතිය ආසියාවේ වාණිජ කටයුතුවලදී ඉතා වැදගත් වූ අතර එමගින් පෙර අපර දෙතික වෙළඳ මාර්ග යා කරන ලදී. එපමණක් නොව දිවයිනේ වාණිජ ද්‍රව්‍ය අන්තර්ජාතික වෙළඳාමේදී ඉතා වටිනා වාණිජ ද්‍රව්‍ය වූ බැවින් විදේශීය වාණිජ ප්‍රජාවගේ අවධානයද ලක්දිවට හිමි විය. එවැනි ප්‍රධාන වරායන් කිහිපයක වැදගත්කම පිළිබඳ අපි සාකච්ඡා කරමු. දඹකොළ පටුන වරාය. වර්තමාන කන්කසන්තුරේ ප්‍රදේශයේ මෙම වරාය පිහිටි බව විශ්වාස කෙරේ. මෙම වරායේ භූගෝලීය පිහිටීම හේතු කොටගෙන උතුරු ඉන්දියාවේ තාම්‍රලිප්ත වරාය හා සම්බන්ධතා පැවැත්වීමේදී වැදගත් විය. ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැගත් සංඝමිත්තා මහරහත් තෙරණියගේ පැමිණීම හා දේවානම්පියතිස්ස රජු සහ අශෝක රජු අතර සිදු වූ දූත ගමන්ද සිදු වී ඇත්තේ මෙම වරාය පදනම් කරගෙනයි. දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයෙන් පසුව මහාතිත්ත වරාය ඉදිරියට ඒමත් සමග මෙම වරායේ වැදගත්කම පිරිහීමට ලක් වූ බවට විද්වතුන් අදහස් පළ කර තිබේ. මහාතිත්ත වරාය වර්තමාන මන්නාරම දිස්ත්‍රික්කයේ වයඹදිග වෙරළෙහි මෙම වරාය පිහිටා ඇත. අතීතයේ මෙම වරාය මාතොට, මාන්තායි, මහපටන, මවතු තොට, මහපුටු, මාවටු, මාතෝට්ටම් ආදී නාමයන්ගෙන් හඳුන්වා තිබේ. ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ සිට හෝ ඊට පෙර සිට වැදගත් වාණිජ වරායක් වූ මෙම වරාය අනුරාධපුර රාජධානි සමයේ ප්‍රධාන වරාය වූයේ අගනුවරට ආසන්නව පිහිටි නිසායි. ක්‍රිස්තු පූර්ව 5 වෙනි සියවසේ ටොලමි විසින් අඳින ලද සිතියමේ මෙම වරාය මගන ලෙස හඳුන්වා ඇත. මෙම මගන යන ග්‍රීක වචනයේ තේරුම මුතු බෙල්ලන්. එයින් මෙම ප්‍රදේශයේ මුතු බෙල්ලන් සඳහා ප්‍රසිද්ධියක් ඉසිලූ බව පෙන්නුම් කරයි. තවද ෆාහියන් හිමියන් පැමිණි වරාය මේ බවටද අනුමාන කරයි. අනුරාධපුරයෙන් පොළොන්නරුවට අගනුවර මාරුවීමෙන් පසු ඒ වැදගත්කම තරමක් අඩු වී තිබේ. ගෝකන්න තිත්ත වරාය. ගෝකන්න වරාය හෙවත් වර්තමාන ත්‍රිකුණාමල වරාය රට තුළට කාවැදුණු බොක්කක් ලෙස පිහිටි ස්වභාවික වරායකි. මෙම පිහිටීම නිසා තද සුළං අවස්ථාවලදී පවා ආරක්ෂාකාරීව නැව් නැම්ගුරම්ලා තැබීමේ හැකියාව පැවතුණි. මහවැලි ගඟේ මෝය ආශ්‍රිතව පිහිටීම නිසා රට අභ්‍යන්තරය සමග වෙළඳ සම්බන්ධතා පැවැත්වීමට පහසු විය. පණ්ඩුවාසදේව රජුගේ බිසව වශයෙන් සඳහන් වන ශාක්‍ය වංශික බද්දකච්ඡායනා ඇතුළු පිරිස පැමිණියේ ගෝකන්න වරායට බව සඳහන් වේ. පළමුවන පරාක්‍රමබාහු රාජ්‍ය කාලයේදී බුරුමය ආක්‍රමණය සඳහා මෙම වරායෙන් නැව් පිටත් කළ හරින ලද බව සඳහන් වේ. පොළොන්නරු රාජධානි අවධියේදී දිවයිනේ ප්‍රධානතම වරාය වශයෙන් වර්ධනය විය. 15 වන සියවස වන විට ආසියානු කළයාපයේ බලය තහවුරු කර ගැනීමට උත්සාහ දරන ලද යුරෝපා ජාතීන්ගේ මූලික අවධානයත් මෙම වරායට හිමි විය. ගොඩවාය වරාය. ගොඩවාය,
ගොඩපවත යන නම් වලින් හඳුන්වන මෙම වරාය ශ්‍රී ලංකාවේ දකුණු වෙරළේ වර්තමාන හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. දකුණු ප්‍රදේශයේ පිහිටි වරායන් අතරින් තොරතුරු වාර්තා වන එකම වරාය වන්නේද මෙයයි. ක්‍රිස්තු වර්ෂ 1 වන සියවස වන විට ඉතා ප්‍රසිද්ධ වරායක් විය. මෙම වරායෙන් ලද තීරුබදු අසල පිහිටි ගොඩපවත විහාරයට පූජා කළ බවට තොරතුරු 1 වන ගජබාහු රජු දවස ශිලා ලේඛනයකින් හමු වී තිබේ. 2008 වර්ෂයේ කරන ලද පුරාවිද්‍යාත්මක කැණීමකින් මෙම වරායට ඔබ්බෙන් මුහුදුබත් වූ නැවක සාධකද හමු වී තිබේ. එකල මෙම වරාය රෝහණ රාජ්‍යයේ පැවති ප්‍රධානම වරාය වූ අතර අන්තර්ජාතික වෙළඳ ජාලය සමග සම්බන්ධ වීමේදී අතිශය වැදගත් වරායක් විය. මීට අමතරව තවත් වරායන් රාශියක් මෙරට පිහිටා තිබූ අතර දැන් අපි ඒ වරායන් ඔක්කොම පිළිවෙලකට ලංකා සිතියමක ලකුණු කරමු. අපි මේ වරායන් ලකුණු කරනකොට ශ්‍රී ලංකාවේ වෙරළබඩ සීමාවේ තමයි ලකුණු කරන්න ඕනේ. මුලින්ම දඹකොළ පටුන වරාය. එහෙම නැත්නම් ජම්බුකෝල පට්ටන වරාය. මීළඟට ඌරාතොට හෙවත් සූකරතිත්ත වරාය. මාතොට හෙවත් මහා තිත්ත වරාය. මගන වරාය, කල්පිටිය වරාය, ඌරුවෙල වරාය, හලාවත හෙවත් සල්වතොට වරාය, මීගමු වරාය, කොළඹ හෙවත් කොළොම්තොට වරාය, කළුතර හෙවත් කාලතිත්ත වරාය, බෙන්තර හෙවත් බීමතිත්ත වරාය, ගාල්ල හෙවත් ගිම්හතිත්ත වරාය, මහා වාලුකාගාම වරාය, මාතර හෙවත් නිල්වලා තිත්ත වරාය, හම්බන්තොට හෙවත් ගොඩවාය වරාය, තොටලු තොට වරාය, මඩකලපුව වරාය. මේ වරායෙන් තමයි අපේ රටට ආපු පළමු ලන්දේසි ජාතික ජොරිස් වෑන් ස්පිල්බර්ජන් ගොඩ බැහැලා තියෙන්නේ. ලංකා පටුන වරාය. දන්ත ධාතුව රැකින හේමමාලා හා දන්ත කුමරුන් මෙරටට පැමිණි වරාය තමයි මේක. කොට්ටියාරම හෙවත් කොට්ටසාර වරාය. ත්‍රිකුණාමලය හෙවත් ගෝකන්න තිත්ත වරාය. පල්ලවංක වරාය. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට ශ්‍රී ලංකාවේ පැරණි වරායන් ඉතාම පහසුවෙන් පිළිවෙලට මතක තියාගන්නේ කොහොමද කියලා වගේම සිතියමේ නිවැරදිවම ස්ථාන ලකුණු කරන්නේ කොහොමද කියලා මගේ දරුවන්ට මේ වීඩියෝ එකෙන් අවබෝධයක් ලැබෙන්න ඇති. එහෙනම් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ SL Edu Master YouTube නාලිකාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට අපි අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඒක බලන්න පුළුවන්. එහෙනම් තවත් මේ වගේ වැදගත් වීඩියෝවකින් අපි නැවත හමුවෙමු. ඔයාලට සුබ දවසක්.